මේ ගානේ බලන්නකො මේ සමමිතිය භාවිතා කරලා හොයන්න පුළුවන් ඕකේ සමග ප්‍රතිරූපදේ. මෙන්න මේ අක්ෂය දෙපැත්තේ බලන්න. දැන් මෙතන 10යි මෙතන 10යි. ඊට පස්සේ මෙතන 4යි මෙතන 4යි. ඊට පස්සේ මෙතන 2යි මෙතන 2යි. එතකොට ඔය AB ආකරන අක්ෂය දිගේ ඕක සමමිතිකයි. එතකොට මේ ඕකේ වෝල්ටීයතා සම්බන්ධයෙන් අපිට මොකක් කියන්නේ මෙන්න මේ ලක්ෂයේ වෝල්ටීයතා දෙක සමානයි. හරිද? ඒක තේරෙනවද? සමමිතික හින්දා. එතකොට ඔයාලට පුළුවන් මේ ලක්ෂය අපි හිතමු මේක දැන් මෙන්න මේ අක්ෂය දිගේ නැමුවා කියලා. එතකොට මේ ලක්ෂය මේක මතට යනව නේද? අපි උකට වෙන රූප සටහනක් අඳින්නකො. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. මෙහෙම තියෙනවා මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන B ලක්ෂය මෙතන A. මෙහෙම තියෙනවා. අහමුනේ තියෙන්නේ. එතකොට මේ 10 කියන එක මේ 10 මතට එනවනේ නමුකුවාම. ඊට පස්සේ මේ දෙක මතට එනවා. ඊට පස්සේ මේක 4 මේ 4 මතට එන්නේ. හරිද? මෙතන 6යි මෙතන 1යිනේ. ඊට පස්සේ ඔකේ පුළුවන් ආය අපිට ඇඳ ගන්න. මේක A ලක්ෂය මේක B ලක්ෂය. එතකොට මේ 10 සමාන්තරගතයි එතන එතකොට 5යි. ඊට පස්සේ මෙතන තියෙනවා 4ක් සමාන්තරගතයි එතකොට එතන 2යි. ඊට පස්සේ මේ 2යි සමාන්තරගතයි නේ. එතකොට එතනයි 1යි. එතකොට මේක 1යි. එතකොට මේකයි ශ්‍රේණිගතයි. එතකොට ওই දෙක අයින් කරලා දාන්න පුළුවන්. දෙකක් දාන්න පුළුවන් නේද? ওই දෙක අයින් කරලා. දෙකක්. එතකොට මේ දෙකයි මොකද? ඒ දෙක සමාන්තරගතයිනේ. ඊට පස්සේ ওই දෙක අයින් කරලා එකක් දාන්න පුළුවන්. එතකොට ඒක එකයි නේද ඒක? මේක එක වෙනවා ඒකට. ඊට පස්සේ මේකයි මේ 5යි මොකද කියන්න පුළුවන්. ඒ දෙක ශ්‍රේණිගතයි. එතකොට ඒ දෙක අයින් කරලා එකක් දාන්න පුළුවන්. එතකොට උතන අවසාන ඉතුරු වෙන්නේ මෙහෙම 6ක් ඉතුරු වෙනවා ආන්නේ. 6ක් ඉතුරු නම් මේ AB. එතකොට අවසානම එක වෙන්නේ 6යි සමාන්තරගතයි AB අතර 3යි.